අයිබෝන් මම ජාව ඉන්ස්ටිටියුට් එකේ චීත බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. අද ඔයගොල්ලෝ එකතු වෙන්නේ ස්කිල් ෂොප් එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. forgot password reset password කියන ඔප්ෂන් එක ගැන අද අපි කතා කරන්නේ. එහෙනම් අපි යමු කෝඩ් එකට. මෙන්න මේ ටික තමයි forgot password එකට අදාළ මොඩල් එකට අදාළ කෝඩ් එක. ඊළඟට තියෙනවා step 1 එක විදිහට email entry එක, ඊට පස්සේ step 2 එක විදිහට verification code එක, ස්ටෙප් 3 එක විදිහට රීසෙට් පාස්වර්ඩ් ඔප්ෂන් එක මේ විදිහට තියෙනවා. මුලින්ම කතා කරමු forgot password model එක ගැන. මේ විදිහට div id එකක් දාලා forgot password model කියලා class එකක් දාලා hidden fixed inset 0 bg gray 600 bg opacity 50 set 50 flex item center justify center p4 කියලා ක්ලාස් එකක් හදාගෙන div ක්ලාස් එකක් දාගෙන bg white rounded lg shadow excel max w18 w full කියලා ක්ලාස් එකක් හදාගෙන තිනවා. එතනින් ඒ ටැග් එක වහලා වෙනම div ටැග් එකක් ඕපන් කරගෙන ඒ ක්ලාස් එකක් හදාගෙන තියෙනවා. මෙන්න මේ විදියට මේ විදියට ක්ලාස් එකක් හදාගෙන තිනවා. ඊළඟට header එකක් දාගෙන header class එකක් දාගෙන මේ විදියට text එකක් දාලා forgot password කියන බටන් එක create කරගෙන තිනවා. ඊට පස්සේ අපි බටන් ටයිප් එක බටන් කියලා දාගෙන on click එකක් දාලා close forgot password model කියලා ඒකේ ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තිනවා. ඊළඟට class text white class එකක් දාලා මෙන්න මේ විදිහට class එකක් දාගෙන බටන් එකක් ඒ කියන්නේ close බටන් එක මේව කරගෙන තිනවා. අපි බලමු දැන් මේ close forgot password එක සහ forgot password එක කොහොමද වැඩ කරන්න කියලා auth.js ෆයිල් එකෙන්. ඒ වගේම මේ තමයි ක්ලාස් එකට අදාළ forgot password model එකට අදාළ id එක. අපි දැන් බලමු forgot password function එක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට function එකක් දාලා forgot password කියලා ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා. ඊළඟට ඒකට variable එකක් හදලා තියෙනවා email document.getElement by id එකක් දාලා අර පැත්තෙන් forgot email id එක අල්ලගෙන තියෙනවා. ඊළඟට variable එකක් දාලා message කියලා දාලා document.getElement by id එකෙන් forgot message එක අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ මේ message.class list remove .hidden කියන එක අල්ලලා තියෙනවා. ඒක දාගෙන තියෙනවා. ඊළඟට මෙතන variable එකක් හදාගෙන තියෙනවා send btn document.getElement by id එකක් දාලා ඒකත් අල්ලගෙන තියෙනවා. මේ ඔක්කොම අතන තියෙන step වල තියෙන IDs මේ අල්ලගෙන තියෙන්නේ. ඊළඟට මෙතන if එකක් දාගෙන මෙතන validate part එක ගිහලා තියෙනවා. මෙතන email එකක් valid email එකක්ද check කියලා check කරලා මෙතනින් valid email එකක් නම් valid email එකක් නෙවෙයි නම් message එකක් එන්න හදලා තියෙනවා please enter valid email address කියලා. email එක හරිනම් මෙතන variable create කරලා form data එකකට add වෙලා form.append කරලා තියෙන email එක. ඊළඟට මෙතන message class name එකක් හදලා තියෙනවා මේ විදිහට. ඊළඟට message එකක් හදලා තියෙනවා sending කියලා. sending කියලා span class එකක් දාලා මේ මෙන්න මේ sending වෙනකොට මෙන්න මේ animation එක animate spin වෙන්න හදලා තියෙනවා. ඊළඟට variable එකක් දාලා new xml http request එකක් කෝල් කරලා තියෙනවා. ඊළඟට මෙතන r.open එකක් දාගෙන post process forgot password process එකට මෙතන යන්න දාලා තියෙනවා. ඊළඟට r.onload ඒක කෝල් වෙන දාලා තියෙනවා. ඊට පස්සේ send btn button එක disable false වුණොත් send btn.style සමාන එක වුණොත් response variable එක response r.text ඊළඟට message call list remove hidden වෙන්න දාලා තියෙනවා. ඊළඟට message එක class name එක දාගෙන තියෙනවා. text එක sm rounded lg mb2 pt2 කියලා දාගෙන මෙතන response success වුණොත් text green එක text red එක green වෙන්න දාලා message එකක් එන්න දාලා තියෙන මෙතන success කියලා verify code sent to your email කියලා. ඒ කියන්නේ email එකට අපේ code verification code එක ඇවිල්ලා තියෙනවා කියලා දාන්න. ඊළඟට මෙතන if එකක් දාලා response success වුණොත්
මෙතන කාලයක් ඇතුළතදී මේ IDs ටිකෙන් වෙන්න ඕන වැඩ ටික වෙලා වෙන්න හදලා තියෙනවා. document.html by id හදාලා මෙතන ස්ටෙප් ටික අල්ලගෙන තියෙනවා. ඊළඟට මෙතන ඉර එකක් r.on ඉර එකක් දාලා මෙතන send btn button එක .disable false වුණොත් then .btn style opacity එක වෙලා message scene class list එක remove වෙන්න හදලා තිනවා. ඒ කියන්නේ hidden වෙන්න message.class name එක හදලා තිනවා. ඊළඟට මෙතන ඉර එකක් ආවොත් network ඉර please try again කියලා වැටෙන්න හදලා තිනවා. අපි බලමු ඊළඟට එතනින් මොකද කරගෙන තියෙන්නේ කියලා. අපි step 1 එකට යමු, email entry step එකට. ඊළඟට මෙතනින් email entry එක දාගෙන තියෙනවා මෙන්න මේ විදියට. මෙතන div class එකක් දාලා මේ විදියට id එකක් දාලා ඒ forgot step 1 එක කලින් කිව්වා වගේ මෙතනින් අල්ලගෙන තියෙනවා. මෙතන enter your email to receive the verification code කියලා මෙතන p class එකක් දාලා හදාගෙන තියෙනවා. මෙතන div class එකක් දාලා imb4 කියලා දාලා මෙතන label 4 කියලා දාලා forgot email label එකක් හදලා මෙතන email address කියලා ලේබල් එක ක්‍රියේට් කරලා තියෙනවා. ඊළඟට මෙතන input type එක email කියලා දීලා ID එක forgot email දාලා place holder එකක් දාලා තියෙනවා email එකේ එන්න ඕන විදියට. ඊළඟට මෙතන class එකක් හදාගෙන තියෙනවා මේ විදියට. මෙන්න මේ විදියට. ඊළඟට මෙතන div ID එක දාලා forgot message option forgot message කියලා ID එකක් හදලා මෙතන class එකක් හදාගෙන තියෙනවා. ඊළඟට මෙතන තව div class එකක් open කරලා මෙතන button type එක button කියලා දීලා මෙතන forgot password අපි කලින් කතා කරපු forgot password function එක call කරලා තියෙනවා මෙන්න මේ විදියට. ඊළඟට මෙතන ID එක හදලා තියෙනවා. මෙතන forgot password send code btn කියලා. ඊළඟට මෙතන එහෙම හදලා මෙතන ඊළඟට හදලා තියෙනවා බටන් ටයිප් එක බටන් කියලා. මෙතන on click එකක් දාලා ආයි මෙතන close forgot password model එක අපි මෙන්න මෙතනදී කතා කරපු close forget password model එක මේව කරලා තියෙනවා, call කරලා තියෙනවා. ඊළඟට මෙතන flex1 class එකක් open කරලා තියෙනවා මෙන්න මේ විදියට cancel කරන්න. ඊළඟට එතනින් div class ටික close වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතනින් අපි යන්නේ step 2 එකට. ඒ කියන්නේ මෙතන email එක enter කරාම email එකට යන code එක හදපු විදිය, email එකට යන code එක හදපු විදිය, verification code එක මෙතනින් div class එකක් දාගෙන ID එකක් දාගෙන තියෙනවා මෙන්න මේ විදියට. ඊළඟට p class එකක් දාලා email එකට ගියපු code එක hi code එක කොහොමද වෙන්නේ කියලා දාලා තියෙනවා. ඊළඟට label එකක් දාගෙන තියෙනවා මේ විදියට. ඊළඟට class එකක් දාලා තියෙන verification code එක. ඊට පස්සේ input type එක මේ විදියට දාලා තියෙනවා. ID එක මේ විදියට දාලා තියෙනවා. place holder එක මේ විදියට දාලා තියෙනවා. මේ විදියට class එකක් open කරලා තියෙනවා. ඊට පස්සේ div ID එක මෙතනින් verify message කියලා දාලා class list එක මෙහෙම දාලා මෙතන div class එක ආයෙ open කරලා button type එක දීලා on click එකෙන් verify code කියන function එක call කරලා තියෙනවා. බලමු මේ function verify code එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන verify code එකේ function එක මෙතන let code කියලා දාගෙන තියෙන let කියලාම දාගෙන තියෙන්නේ වා කියන එකම තමයි මෙතන let කියලා දාලා තියෙන්නේ. මෙතන function එකක් හදාගෙන verify code කියලා let code document.getElement by id කියලා verify code id එක අල්ලගෙන තියෙනවා. මේ විදියට මෙන්න මෙතනින් එන code එක මෙන්න මෙතනින් එන code එක මේ විදිහට අල්ලගෙන ඒ function එක හදලා තියෙනවා. ඊළඟට let email කියලා forgot email id එක ඒ විදිහටම අල්ලගෙන තියෙනවා. මෙතන let message කියලා variable එකක් හදාගෙන මෙතන get element by id එක verify message එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ let verify button කියන එකෙන් මෙන්න මේ විදිහට get element by එකක් නෙවෙයි query select එකක් දාලා මෙතන forgot step 2 button on click එකක් දාලා verify code එක call කරලා තියෙනවා. ඊළඟට message class list එක remove වෙලා hidden වෙන්න හදලා තියෙනවා. ඊළඟට variable එකක් හදාගෙන තියෙන regex කියලා මෙන්න මේ විදිහට add වෙන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතන දීලා තියෙනවා if එකක් දාලා code length එක දීලා
regex test code එක දීලා message class name එක මෙන්න මේ විදිහට හදලා in HTML එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට ඒ කියන්නේ කෝඩ් එකේ length එක 6ට වඩා වැඩි වුණොත් enter exactly 6 digits කියලා දාන්න. ඒ කියන්නේ බොරු එකක් දුන්නොත් ඒ විදිහට හැදෙන්න ඒ විදිහට message එකක් එන්න. ඊළඟට හරි එක දුන්නාම මේ විදිහට class එකක් හදලා in HTML එකේ message එකක් එන verifying කියලා ඇවිල්ලා මෙන්න මේ විදිහට span class එක හදලා inline block animate spin එක කියන්නේ මේ spin එක animate වෙන්න හදලා තියෙනවා. ඊළඟට මෙතන verify btn disabled එකක් දාලා true වෙන්න දාලා verify btn.style.opacity එක 0.6ක් කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතන variable එකක් හදාගෙන තියෙනවා let form කියලා form date එකක්. ඊළඟට form මෙතන append කරලා තියෙන email එක code එක action එක මෙතන verify කරලා තියෙනවා. ඊළඟට ආයි variable එකක් හදලා xhr කියලා xml http request එකක් මෙතනින් call කරලා තියෙනවා. ඊළඟට hr.open post මෙතනින් process reset password model එකට create ඊළඟට මෙතනින් process reset password.php එකට යන්න කියලා දීලා තියෙනවා. අපි කතා කරමු එතකොට reset password .process එකත් කොහොමද වැඩේ වෙන්නේ කියලා. මෙතනින් PHP script එකක් open කරලා DB connection එක require කරලා තියෙනවා. ඊළඟට $sign email post method එකෙන් email එක මෙතනට ගෙනගෙන තියෙනවා. $sign action එකෙන් post method එකෙන් මෙතනින් action එක ගෙනගෙන තියෙනවා. ඊළඟට මෙතන if එකක් දාලා $sign action equal verify කියන මෙතන $code $post code එක ගෙනගෙන තියෙනවා. ඊට පස්සේ if එකක් දාලා මෙතන empty code එකක් නම් please enter verification code කියලා හදලා තිනවා. ඊළඟට එහෙම නැත්නම් database එකෙන් search කරලා ගන්න කියලා මෙතන කුවර එක දීලා තියෙනවා. select id from user where email sparam parameters ඔක්කොම ගන්න කියලා දීලා තියෙනවා. ඊළඟට මෙතනින් if එකක් දාලා result numbers ගන්න 0 නම් මෙතන user not found කියලා එන්න හදලා තියෙනවා. ඒ කියන්නේ එතන data ගන්න නැත්නම් user not found කියලා එන්න හදලා තියෙනවා. ඊළඟට මෙතනින් else එකක් දාලා user $sign result fetches එකක් දාලා $code result එක database එකෙන් search කරලා select token hash expiry from reset tokens where user id කියලා මෙන්න මේ විදිහට code එකක් දීලා තියෙනවා. ඊළඟ මෙතනින් code if එකක් දාලා code result එක numbers ගන්න 0 නම් මෙතන no code requested කියලා ඒ කියන්නේ no code requested කියලා දාලා තියෙනවා. මෙතනින් එන code මෙතනින් code එකක් ඇවිල්ලා නැත්තම් ඊළඟට code record එකක් මෙතන වදිනවා. මෙතන else එකක් දාලා code result එක fetches okay දාලා expiry මෙතන start time code record එකක් දාලා තියෙන expiry කියලා මෙතන time එක $sign now time එක all කරලා තියෙනවා. ඊළඟට if එකක් දාගෙන මෙතන $sign now greater than එකක් දාලා $sign expiry දාලා තියෙනවා. ඒ කියන්නේ now එකට වඩා expiry එක පොඩි වුණොත් මෙතන echo වෙලා code expired ඒ කියන්නේ මෙතන time එක expire වුණොත් කොහොමද code expired please request a new one කියලා එන්න කියන්නේ එතන code එක එච්චර වෙලාවක් ගියොත් ගන්නෙ නැති වෙන්නේ එහෙම හදලා තියෙනවා. ඊළඟට else එකක් දාලා password verify එකක් දාලා token hash එක ඊළඟට මෙතන echo success වෙන්න හදලා තියෙනවා. ඒ වෙලාව ඇතුළත ගැහුවොත් මේ ඔක්කොම වැරදුනොත් මෙතන invalid code කියලා ඇවිල්ලා please try again කියලා message එකක් එන්න හදලා තියෙනවා. ඊළඟට මෙතන else if එකක් දාගෙන action reset password එක හදලා තිනවා. කියන්නේ reset එක හදලා තිනවා. මෙතන $sign password $post password මෙතන confirm password එකක් හදලා තියෙනවා. $post confirm password ඊළඟට මෙතන if එකක් දාගෙන empty password එක empty වුණොත් echo එකක් දාලා මෙතන please enter new password කියලා දෙන්න හදලා තියෙනවා. ඊළඟට මෙතනින් else එකක් දාගෙන තියෙනවා. password එක confirm password එක match වුනේ නැති වුණත් echo එකක් එන විදිහට password do not match කියලා. ඊළඟට මෙතනින් else if එකක් දාගෙන මෙතනින් password එක characters 8ට වඩා වැඩි වුණොත් echo කරන්න දීලා තියෙනවා password must be at least characters
8 characters කියලා එන්න දීලා තියෙනවා. ඊළඟට මෙතනින් else එකක් දාලා database query එකක් දීලා තියෙන $sign result කියලා දාලා මෙතන database query එකක් දීලා දෙනවා මෙන්න මේ විදියට. ඊළඟට if එකක් දාලා මෙතන $sign result එකක් දාලා $sign result numbers ගාන 0 එකට වඩා අඩු වුණොත් මෙතන user result fetches ඔක්කයක් දාලා මෙතන database insert update query එක මේ විදිහට දීලා තියෙනවා. මේ විදිහට දීලා තියෙනවා. ඊළඟ මෙතනින් database IUD එකක් දාලා delete from password reset tokens කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. echo කරලා මෙතනින් success වෙන්න හදලා තියෙනවා. ඊළඟට මේ ඔක්කොම process එක වැඩ කරන්නේ නැති වුණොත් මෙතන else එකක් දාලා echo user not found කියලා හදන්න දීලා තියෙනවා මෙන්න මේ ටිකට. ඊළඟට ඒ දීලා තියෙන්නේ මෙන්න මෙතන කොහොමත් මෙතන process එක වැරදුනොත් තමයි මෙතන user not found කියලා දීලා දෙන. ඒ කියන්නේ මෙතන process එක වැරදුනොත් මේ මුළු ඔක්කොම process එක නැති වුණොත් මෙතන invalid action කියලා ඉර එකක් එන්න අපි හදලා තියෙනවා. ඒක තමයි reset password process එකේ වෙන දේවල් ටික. අපි ඊළඟට බලමු මෙතන reset password process එකට පස්සේ වෙන දේවල් ටික. මෙතන download එකක් දාන්න මෙතන verify btn.disabled false දාලා verify.btn style.opacity එකයි කියලා දීලා තියෙනවා. මෙතන variable එක response කියලා හදලා xchar.response text කියලා දාලා තියෙනවා. මෙතනින් දීලා තියෙනවා ඒක. ඊළඟට මෙතනින් message class.list remove hidden එකක් දීලා තියෙනවා. මෙතනින් message class name එක මේ විදිහට දීලා plus icon එකක් දාලා response equal success කියලා දීලා මෙතන text screen එක text red එකක් එකතු කරලා තියෙනවා. ඊළඟට message මෙතන ඉන්න HTML එකක් දාලා response එකක් දාලා success message එකක් දාලා code verified කියලා response එකක් එන්න හදලා තියෙනවා. ඊළඟට මෙතන response එක success වුණොත් මෙතන set time out එකක් දාලා මෙන්න මේ step 3 get element by id එකකින් අල්ලගෙන තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන 40 step 2 එක hidden වෙන්න මෙතන step 3 එක remove වෙලා මේ reset message එකත් hidden වෙන්න අදලා තියෙනවා මෙන්න මේ වගේ කාලයක් ඇතුළත. ඒ කියන්නේ තප්පරයක 0.5ක් විතර ඇතුළත. ඊළඟට xhr on ඉර one ඉර මෙතන මෙහෙම දාලා තියෙනවා. ඊළඟට මෙතන verify.btn disable for ඊළඟට මෙතන දාලා තියෙනවා මෙන්න මේ දෙක බටන් එකක් හදලා message එක remove වෙලා මෙන්න මේ විදිහට ඉන HTML message එකක් එන්න හදලා තියෙනවා network ඉර please try again කියලා වැටෙන්න. ඒක තමයි මෙතන verify code එකේ process එක. ඊළඟට බලමු reset password එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊළඟට මෙතන div class එකක් දාලා මෙන්න මේ විදිහට id එක දාලා step 3 කියලා id එක දාලා මෙන්න මේ විදිහට හදාගෙන තිනවා. ඊළඟට මෙතන p class එකක් දාලා text gray කියලා මෙතන enter your password කියලා class එකක් හදාගෙන තිනවා. ඊළඟට මෙතන div class එකක් දාලා label එකක් හදලා reset password කියලා මෙතන බටන් එක හදාගෙන label එක හදාගෙන තිනවා new password කියන එකට. ඊළඟට මේ විදිහට input type id password placeholder දීලා මේ විදිහට password එක දෙන්න හදලා තියෙන class එක. ඊළඟට මෙතන class එකක් හදලා තියෙන confirm password කියලා මෙතන input type password දීලා id එක දීලා මෙතන placeholder එක මෙන්න මේ විදිහට දීලා දෙන password එක confirm කරගන්න. ඊළඟට id එකක් දීලා තියෙනවා reset message කියලා. ඊළඟට මෙතන on click එකක් දී බටන් එකක් දීලා on click එකක් දීලා reset password කියලා function එක call කරලා තිනවා. ඊළඟට මෙතන class එකක් දීලා මෙතන මේ විදිහට class එක හදාගෙන තිනවා. ඊළඟට button type එක දීලා මෙතන on click එකෙන් close forgot password module එක close වෙන්න function එක call කරලා තිනවා. function එක call කරලා මෙතන class එක හදලා තිනවා cancel කියලා. එතනින් එතකොට reset password option එක අයින් වෙනවා. බලමු reset password function එක ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මෙතනින් තමයි reset password function එක ක්‍රියා කරන්නේ මෙන්න මේ විදිහට. කලින් වගේම function එකක් හදාගෙන reset password කියලා. මෙතන variables ටිකක් හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. get element by ids දාලා මෙන්න මේ විදිහට අල්ලගෙන තිනවා.
පාස්වර්ඩ් එක, කන්ෆර්ම් පාස්වර්ඩ් එක, ඊමේල් එක, මෙසේජ් එක, රීසෙන්ට් මෙසේජ් එක, රීසෙට් බටන් එක, කෝඩ් සිලෙක්ට් එකක් දාලා අනිත් ඔක්කොම get element by id දාලා අල්ලගෙන තියෙනවා. මෙන්න මේ විදිහට forgot step 3 එක on click එකක් දාලා reset password එකක් දාලා මේ විදිහට අල්ලගෙන තියෙනවා. ඊළඟට message class list එකක් දාලා remove එකක් දාලා මෙතන hidden වෙන්න දාලා තියෙනවා. මෙතන ඊළඟට validation part එක ගිහින් තියෙන මේ විදිහට reset password process එකේ මෙතන password confirm password මෙතන එකක් හරි ෆිල් වෙලා නැත්නම් මේ විදිහට message එකක් එන්න හදලා තියෙන all field required කියලා. ඊළඟට මෙතන else එකක් දාලා මෙතන password එකේ length එක 8කට වඩා අඩු වුණොත් මෙතන message එකක් එන්න හදලා තියෙන password must be 8 plus characters කියලා. ඊළඟට මෙතන else if එකක් දාලා password එකක් දාලා confirm එකක් දාලා confirm password එකයි password එක match වුනේ නැති වෙනවා password don't match කියලා එන්න හදලා තියෙන මෙතන else එකක් දාලා ඊළඟට ආයිමත් ඒ විදිහටම ඔක්කොම සක්සස් වුණොත් මේ විදිහට රීසෙටිං කියලා වැටලා මෙන්න මේ විදිහටම කලින් වගේම මේ ඇනිමේෂන් මේ ඉමේජ් එක ස්පින් වෙන්න හදලා තියෙනවා ඇනිමේට් වෙන්න. ඊළඟට මෙතන reset btn.disable true reset btn style.opacity එක මේ විදිහට දීලා තියෙනවා. ඊළඟට කලින් වගේ මේ වගේ ෆෝම් ඩේටා එකකට මේ ඔක්කොම ඊමේල් පාස්වර්ඩ් ඇඩ් කරගෙන මෙතන XML රික්වෙස්ට් එකක් හදලා මෙතන පාස්වර්ඩ් ප්‍රොසෙස් එකට යන්න හදලා තියෙනවා. ඊළඟට මෙතන මේ විදිහටම රීසෙට් බටන් එක ඩිසේබල් වෙලා ෆෝල්ස් වුණොත් මෙතන මොකද්ද වෙන්නේ කියලා හදලා තියෙන මේ ඔක්කොම රිමූව් වෙලා මෙතන සක්සස් වෙලා පාස්වර්ඩ් රීසෙට් සක්සස්ෆුලි කියලා වැටලා මෙතන set time out එකක් හදලා close password model එක කෝල් කරලා තියෙන x වකුලට ඊළඟට මෙතන document.getElement by id කියලා දාලා මෙතන reset password value එක මේ විදිහට දීලා මෙතනත් එහෙම කරලා reset password confirm එක මෙතන value එක මෙහෙම දීලා ඒ කාලය ඇතුළත මේ දේ වෙන්න කියලා තප්පර දෙකක් ඇතුළත මේ දේ වෙන්න කියලා මේක දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා මෙන්න මේ විදිහට කලින් වගේම ඒ process එක මේ වුණොත් මෙතන message එකක් එන්න හදලා තියෙනවා network error please try again කියලා. ඊළඟට මේ තියෙන function මේ open forgot password model එක close forgot password model එක ඊළඟට back to email function එක මේ තියෙන්නේ ඒ functions තුන හැදෙන විදිය මේ විදියට document.getElement by IDs දාලා මෙන්න මේ IDs ටික අල්ලගෙන තමයි මේ functions ටික හදලා තියෙන්නේ. මේකෙත් එහෙමයි මේකෙත් එහෙමයි මේකෙත් සමාන විදිහට තමයි functions ඔක්කොම හදලා තියෙන්නේ. මෙන්න මේ IDs ටික අල්ලගෙන මේ පැත්තේ තියෙන IDs ටික අල්ලගෙන ඉතින් ඔන්න ඔය විදිහට තමයි forgot password සහ reset password එකේ කෝඩ් එක වැඩ කරන්නේ. දැන් අපි බලමු කොහොමද මේ forgot password මොඩල් එක ක්‍රියා කරන්නේ කියලා. අපි මෙතනින් මුලින්ම email එකක් enter කරගෙන forgot password මොඩල් එක දීලා ක්ලික් කරපු ගමන් අපිට open forgot password model function එක call වෙලා මෙන්න මේ විදිහට අපේ email address එක ගන්න වෙනවා. ඊළඟට අපි මේ වගේ අපේ email address එක type කරගෙන අපි email address එකට code එක send කරමු. send කරාම මෙන්න මේ විදිහට animate වෙනවා මේ spin වෙනවා මේක. ඊට පස්සේ verification code send to the gmail කියලා වැටලා ඉස්ති වෙලාවක ඇතුළත අපිට මේ code එක දෙන්න එනවා. අපි Gmail එකට ගිහිල්ලා code එක ගමු. මෙන්න මේ අපේ code එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට code එක ඇවිල්ලා තියෙනවා. අපි code එක copy කරගමු. මෙන්න මේ විදිහට code එක ඇවිල්ලා තියෙනවා. අපි code එක open කරලා එතනට දෙමු. ඊට පස්සේ verify code දුන්නාට පස්සේ code verified කියලා එනවා. ඊළඟට අපිට මේ password model එක කාලයක් ඇතුළත එනවා. අපි password එකක් දෙමු. මේ විදිහට password එකක් දෙමු. ඊළඟට password එකක් දීලා අපි මෙතනදී බලමු වැරදි password එකක් දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. password do not match කියලා එනවා. ඊළඟට අපි බලමු password එක characters 8 වලට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ කියලා.
බලමු. ඊළඟට password must be 8+ characters කියලා ඒ විදිහට වැලිඩේෂන් පාර්ට් එකක් වෙනවා. ඊළඟට අපිට තියෙන මේ විදිහට රීසෙට් පාස්වර්ඩ් දුන්නාට පස්සේ ඒක යම්කිසි කාලයක් ඇතුළත අපේ පාස්වර්ඩ් එක චේන්ජ් වෙලා මෙතෙන්ට එනවා. දැන් අපි බලමු පාස්වර්ඩ් එක දුන්නට පස්සේ Gmail එක දුන්නට පස්සේ අපි කෝඩ් එක වැරදිට දුන්නොත් මොකද වෙන්නේ කියලා. මේ ප්‍රොසෙස් එක වෙනවද කියලා අපි මෙන්න මේ කෝඩ් එක අතන ටයිප් කරගමු. මේ කෝඩ් එකම නෙවෙයි වෙන එකක් අපි ටයිප් කරගමු. වෙන එකක් ටයිප් කරොත් මෙන්න මේ විදිහට invalid code please try again කියලා එනවා. අපි ඒ කෝඩ් එක දීලා පාස්වර්ඩ් එක යවුවොත් හරියටම එනවා. invalid code කියලා අපි කෝඩ් කරපු විදිහටම ආවා. අපි ඊට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. කෝඩ් වෙරිෆයිඩ් වුණා. අපිට ඒ පාර වින්ඩෝ එක රීලෝඩ් වුණා. ඒ කියන්නේ රීලෝඩ් වුණා කියලා මොඩල් එකට වැටුණා නිශ්චිත කාලයක් ඇතුළත. අපි ඊළඟට ඒකට දෙමු පාස්වර්ඩ් එක. දැන් මෙතනත් අපි පාස්වර්ඩ් එකක් දෙමු. අපි බලමු පාස්වර්ඩ් එක රීසෙට් වුණා. නිශ්චිත කාලයක් ඇතුළත ආයෙ අපි ලොගින් පේජ් එකට රීඩිරෙක්ට් වෙනවා. ඒ කියන්නේ අර මොඩල් එක නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි forgot and reset password එක වැඩ කරන්නේ. මෙතනින් මේ වීඩියෝ ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ස්තුතියි.